මගේ පෞද්ගලික ජීවිතේත් මම ඒකට සටන් කරනවා. අන්ද කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක් තුලම මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමේ බලාපොරොත්තුව පෙරදර කරගෙන තමයි යන්නේ කියන එක මතක් කරන්න ඕනේ. මම විශ්වාස කරනවා අන්දු කුමාර මහත්තයාගේ ආණ්ඩුවක් ඇතුලේ මමගේ තාත්තා නිදොස් කොට නිදහස් වෙනවා. අපිට වැඩිපුර ගහන්නේ ඇයි? අධිකරු ජනාධිපතිතුමනි ඔබතුමා අපිට බය වුණාත් අපි ඔබතුමාට බය නැහැ කියන එකත් මේ වේදිකාවේ ඉඳන් ඔබතුමාට මම මතක් කරනවා. ඊයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා ඔබතුමාගෙන්ම එතුමාගේ පියාව නිදහස් කරගන්න. බලන්න මොකද වෙන්නේ කියලා. තාත්තලා පුතාලට. විතරක් නේ අම්මා නිදහස් වෙන්නේ නැති මම කියන්නේ. නෑ එතුමා එහෙම කියන්නේ මොකක්ද විශ්වාස කියන්නේ? බලන් ඉන්නකෝ. එයා ජීවත් වෙනවා මම ජීවත් වෙනවා. ඔබත් ජීවත් වෙනවා. රට කළ තියෙන අපරාධ සමහර කියන්නේ ලැජ්ජයි. අද කතා කරන්නේ මහජනගේ ධනෙ කෝටි ප්‍රොපර්ටි ගණන් කොපන් කරනවා. විමර්ශන කරලා මම හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් දැන් අර අධිචෝදන පත්‍ර බාර දීමේ කඩීමේ තියෙනවා. ඒ වගේම ප්‍රමාණයක් බාර දීලා තියෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ ලොකු පුතාට එකක් බාර දීලා තියෙනවා. දෙවෙනි පුතාට දෙකක් බාර දීලා තියෙනවා. ආච්චිට එකක් බාර දීලා තියෙනවා. චෝදන පත්‍ර බාර දුන්නාට පස්සේ ඒක මහාධිකරණයෙන් ප්‍රශ්න විසඳී යුතු තිබෙනවා.